මේ ආකාරයට තමයි ජනපදයේ අඩිය ලෑල්ල තියෙන්නේ. මේකට දැලක් දාලා තියෙනවා. ඒක දාලා අපේ ලංකාවේ ක්‍රමයට තියන්න බෑ මේ විදිහට. මොකද කණුවක් උඩ තිබ්බොත් දැල කැඩෙන්න ඉඩ තියෙනවා. ඒකයි තේරුමකුත් නැහැ. ඒතකොට අපද්‍රව්‍ය එළියට වැටෙන්නේ නැහනේ. මෙන්න මේ විදිහට තමයි පිටරටවල් වල තියෙන්නේ. මේ වගේ ලී දෙකක් උඩ තියෙන්නේ දැල එළියට නිරාවරණය වෙලා තියෙන්නේ. ඒ වගේම පොළොවේ ඉඳන් අඩියක් වගේ උසට තියෙන්නේ. යටින් වතුර තියන්නේ එහෙම නැහැ. මේ එක ලී දෙකක් උඩ පෙට්ටි 4ක් වගේ තියෙනවා. අඩියක් වගේ උසක තමයි තියන්නේ. හැබැයි එක දෙයක් තියෙනවා. ඉතින් මේ රටවල දිමියෝ නැහැ. කූඹි නම් ඉන්නවා. තෙල් කූඹි වගේ උන් නම් ඉන්නවා. මේ දිමියෝ එතකොට වෙයෝ ඒගොල්ලන්ගේ ප්‍රශ්නයක් නැහැ. මේ අපද්‍රව්‍ය මේ තියෙන ආකාරයට බිමටයි වැටෙන්නේ. ලංකාවේ කණුවක් උඩ තිබ්බොත් දැල කඩාගෙන මේ ඇතුළට යයි. ඒක නිසා දැන් ලංකාවේ හුඹස් වල එහෙම ජනපද තියෙන දීමියෝ කඩිය ඇතුල් වෙන්නේ නැහනේ. ඒ වගේ ක්‍රමවේදයක් තමයි අන්තිමට බලදී මේකත් අපි අර ජනපදයේ තියෙන තැන හැටියට තමයි හැමදේම වෙනස් වෙන්නේ. කුමරි දැල දානවා නම් තියෙන්නේ මේ විදිහට පොළොට සමාන්තරව එළියට නිරාවරණය වෙන විදිහට. එතකොට අන්ධකාරය තියෙනවා ජනපදය ඇතුළට. මම කීපවතාවම ඔයගොල්ලන්ට පෙන්නලා තියෙනවා යුරෝපා මීමැසි පාලනේ අඩිය ලෑල්ල වෙනුවට අපි දැලකුයි යොදලා තියෙන්නේ. ඒ වුණාට සීත කාලෙදී අපි මේ ආකාරයට ලාච්චුවක් වගේ මේ ආකාරයට ලෑල්ලක් දැලට යටින් යොදනවා. දැන් රස්නේ කාලේ පටන් ගත්ත හින්දා ඒ ලෑල්ල ඉවත් කරන කාලේ තමයි මේ ලෑල්ල ඉවත් කරද්දී තියෙන කුණු ප්‍රමාණය ඔයගොල්ලෝ බලන්න. මේක දැල තිබුණා නම් මේ ඔක්කොම කුණු බිමට වැටෙන්නේ. ඒ වගේම දැල යොදනවා මේ වගේ පොළොවේ මට්ටමේ ඉඳන් අඩියක් වගේ උසට තමයි තියන්නේ. මොකද අපි ලංකාවේ ක්‍රමයට අඩි 2මාරක් වගේ උසට තිබ්බා කියන්නේ වැස්සක් හරි සීත කාලයක් හරි ආවා කියන්නේ ආවොත් මේ සීත වැඩි නිසා ඒ කියන්නේ හුලම් පාර උස වැඩි වුණාම වැඩිපුර වදින නිසා මීමැස්සෝ ජනපදයේ යට වද ටික ඇරලා අතෑරලා උඩට යන්න බලනවා. ඒක නිසා මේ දැල පාවිච්චි කරනවා මේ වගේ පොළොව මට්ටමින් තමයි තියන්න ඕන. දැන් ඒ වගේම මේ දැන් දැල දාලා අත පියදා ගන්න නැතුව අහිමි කාලය එනකොට ඒ අමතර වද ටික මැස්සෝ නැති අමතර වද ටික අයින් කරන්න ඕන. නැත්තම් ඒ තිටි සලම්බය ගහනවා. මේ ශක්තිමත් ජනපදයේ ශක්තිමත් නම් ප්‍රශ්නයක් නැහැ. ජනපදයේ දුර්වල වේගන එනකොට වද ප්‍රමාණය සීමා කරලා බෙදුම් ලෑල්ල දාලා ඒගොල්ලන්ගේ උණුසුම ආරක්ෂා කරනවා. නැත්තම් ඒ අතෑරෙන වදවලටත් ඉටිසලඹ හානිය එන්න ඉඩ තියෙනවා. අපි දැන් අඩිය ලෑල්ලක් ඉවත් කරලා බලමු. මේ කුණු තෝගේ දැල තිබුණා නම් මේ ඔක්කොම බිමට වැටෙන්නේ. මේකෙත් බලමු. දැල තිබුණා මේ කුණු ඔක්කොම එළියට වැටෙන්නේ.